ඒ පොඩ්ඩක් එහාට යන්කෝ. ඒ මොකටද? නෑ බං මටත් පොඩ්ඩක් බලන්න. ඔබ මොනවා බලන්නද? අන්න හරි ඵලයන් බං යන්න. අනේ උඹ ඕන රෙද්දක් කරගනින් මම යනවා යන්න. අනේ ඌගෙන් බැලුම් අහන්නත් ඕන. ඌ ප්‍රින්සිපල් වෙනවද කියලා බලන්නත් ඕන. මම නිදිය ගන්නවා මෙතෙන් දැලා. ඊනන්නට පිළිහුඩු වන්නමද කොහෙද? අරු මොකෝ අතන්ට එයා කරන්නේ? ඔක්කොම ඔව් කියන්න. මූ යකෝ අප්පට කිරි පිනාගිල්ල නේද? සමුසේ මොකෝ මෙතන කරන්නේ? නෑ සර් මම මේ මෙතනින් යද්දි මේ දොරේ මකුණු දැල් බැඳිලා තිබ්බා. අන්න ඒක පොඩ්ඩක් සුද්ධ කරා සර්. කෝ එහාට එනවක බලන්න. මේක එහෙනම් මේක තමයි කරලා තියෙන්නේ. ගෑල් ළමයි නටන දිහා බලන් ඉඳියානේ. අනේ පිස්සුද බුදු සර් මම මේ වගේ වැඩ කරනවද? මෙතනින් කොහොම හරි මාරු වෙන්න ඕන දැන්. ඔක්කොම ඔයානේ මෙතන මොකද ගන්නේ? අප්පට සිරි වෙනවා ඔක්කෝ. අලි මදිවට කොටි ඇවිල්ලා. නෑ ටීචර් මේ ප්‍රින්සිපල් සර් මෙතනට ඉන්දියා ඒකයි මම මේ මෙතනට ආවේ. අර ප්‍රින්සිපල් සර් නේද අර තලගොයෙක් වගේ එල්ලිලා ඉන්නේ අර දොරේ? ටීචර් ඔය ප්‍රින්සිපල් බලන් ඉන්නේ අර අලුතෙන් ආපු නැටුම් මිස් ඉන්නේ. අන්න යා නටනවා බලන් ඉන්නවා. මොනවා? ඔහොම ඉන්න බලන්න මං ගිහලා බලන්න. සර් මිස් අර අලුතෙන් ආපු නැටුම් මිස් දිහානේ සර් බලන් ඉන්නේ. නෑ මිස් මේ අහන්නකෝ. නෑ මිස් එහෙම දෙයක් නෙමෙයි මෙතන උනේ. අම්මේ පුදුම ගේමක් දීලා ඒක බේරගත්තා. අර ගොබ්බෑව එක්කන් ආවා මෙතන බලාගනින් කියලා. ඌ ගිහිල්ලානේ මෙතනින්. යකඩෝ මේක මෙච්චර දෙයක් වෙලා නිදිනේ තාම. ඔය ජොනියා නැගිටපන් යන්න යකෝ. අම්මේ මට ඉස්කෝලේ යන්න බෑ. මේ බොට මෙතන ඉස්කෝලේ නෙමෙයි මෙතන ඉඳියොත් යන්න වෙන්නේ. ඉම්මන්ට යමන් යකෝ. අම්මේ මෙන්න සිරිදෝරිස් මාමගේ හොල්ම නැහිලා. අනේ සිරිදෝරිස් මාමේ මම එදා එච්චර කෑවේ ඒ පෙරේතකමට නෙමෙයි. සිරිදෝරිස් මාමටත් මම පිඟානක් කරන් ආවා. අනේ මට මුකුත් කරන්න එපා. බොටල් රැක්ද බං? මම මේ උක්කුම්. මේ උක්කුම් නේ. පොඩි හීනයක් දැක්ක බං. හරි දැන් යමන්කෝ එන. මේ සඳමාලේ ඔයාද කන්න ගෙනාවේ මොනවාද? අද මං සඳුනි සල්ලි ගෙනාවේ. අද කැන්ටිමෙන් මං කන්නේ. එහෙමද? හරි. අන්න බං සඳමාලේ ඉන්න. මම දැක්කා බං. සඳමාලේ. ඇයි මොකද? යකෝ. පැටියේ කුරතල් ගන්නේ. එළු පැටියේ කුරතල් දෙන්නේ. සඳමාලේ. මං අර එදා කියපක හිතලා බැලුවද? මොකක්ද අනේ? ඇයි අනේ අර මං එදා හෙව්වේ. ඒක ගැනද? මං ඒක හිතලා කියන්නම්කෝ. හරි කලබල යන්නේ. ඔයා හිතලා කියන්නකෝ. අනේ සඳමාලි මේ වගේ හඩොත් එක්ක යාළු වෙන්න එපා. අනේ ඵලය යන්න. මං සතියේකට එකපාර නානවා. අර දැක්කනේ සඳමාලි. මෙයා සතියේකට එක සැරයක් නාන්නේ. අනේ මේ තෝ කටවහන් ඉඳපන්. උඹට බැරි වුණානේ මං වගේ ලස්සන කඩවසම් කොල්ලෙක් යාළු කරගන්න. අනේ යන්න. ඔයා නිකන් හඩෙක් නේ. මේ සඳමාලි අපි මේ පොඩි වැඩකට යන ගමන් ආයේ මං එහෙනම් ගිහිල්ලා එන්නම් හරි අනේ. කොල්ලට සරේ වගේ. ඔව් මේ ඒක නෙමෙයි. අපි යමන් අර සුප්පලා අනිත් තුන් බලන් ඉන්නවනේ. අපි යමන් කැන්ටින් පැත්තට. සුප්පා උඹ කෑවද බං? ඔව් බං. අර එහා පැත්තේ කසුනේ ඉන්නේ. මම මේ වණ්ඩුවක් ගිලගෙන ඉඳි එකපාරටම ආවා ගියාන්කෝ. වණ්ඩුව ගිලින්න කියලා තා පොඩ්ඩක් හිර වෙලා මැරෙනවා යකෝ.